දෙමව්පියන් හැටියට අපි අපේ දරුවන්ට සපත්තුවක් හරියට දාන තැන ඉඳලා බයිසිකලයක් පදින විදිහ වෙනකම් උගන්වනවා. ඒත් අපි කවදාවත් දරුවන්ට පුංචි කාලෙදිම මුදල් කියන දේ ගැන කියලා දෙන්න උත්සාහ කරලා තියෙනවද? ඉතින් අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ අපේ දරුවන්ට කුඩා කාලෙදිම මුදල් පරිහරණය ගැන කියලා දෙන්න පුළුවන් මූලික උපදෙස් කිහිපයක් ගැනයි. අපේ පුංචි දරුවන්ට උපන්දිනයකදී වගේම විවිධ උත්සව අවස්ථාවලදී තෑගි විදිහට වැඩිහිටියන්ගෙන් මුදල් හදා ලැබෙනවා. අපි දැන් බලමු ඒ විදිහට දරුවන් අතර ලැබෙන මුදල් හරි විදිහට කළමනාකරණය කරන්න ඔවුන් උනන්දු කරවන්නේ කොහොමද කියලා. පළවෙනි ක්‍රමය. ඔවුන් සතු මුදල් විධිමත් සහ විශ්වසනීය ස්ථානයකට එසේත් නැතිනම් බැංකු ඉතුරුම් ගිණුමක ඉදිරි කරන්නට හුරු කරවන්න. දෙවැනි ක්‍රමය. ඔවුන්ගේ අනාගත ඉලක්ක වෙනුවෙන් ඉදිරි කරන්නට උනන්දු කරවන්න. උදාහරණයක් ලෙස එක්වරක් තුළ ඔවුන් කැමති සෙල්ලම් බඩුවක් ලබා ගැනීමට හෝ ඔවුන් ප්‍රිය කරන විනෝද ගමනක් යාමට වැනි ඉලක්ක වෙනුවෙන් ඔවුන්ව උනන්දු කරවීමෙන් ඔවුන් ඉදිරිය සඳහා ඇති කැමැත්ත තවත් වර්ධනය කර ගැනීමට පුළුවන්. තුන්වෙනි ක්‍රමය. අවශ්‍යතා සහ වුවමනා අතර ඇති වෙනස ඔවුන් හට පහදා දෙමින් මුදල් වියදම් කිරීමට පෙර ඒ පිළිබඳව හොඳින් සිතා බලා එය මේ මොහොතේ ලබා ගැනීමට අවශ්‍යද? එසේත් නැතිනම් එම මුදල් ඉදිරියේදී මීටත් වඩා වටිනා යමක් වෙනුවෙන් භාවිතා කිරීමට ඉදිරි කරනවාද යන තීරණය කිරීමට ඔවුන්ව හුරු කරවන්න. මෙම උපදෙස් පිළිපැදීමෙන් ඔවුන් හට අත්වන වාසි මොනවාද? ඉවසීම සහ ස්වයං විනය. දරුවන් හට මුදල් නිසි ලෙස පරිහරණය කිරීමට ඉගැන්වීම අනවශ්‍ය වියදම් හඳුනාගෙන ඒවා අවම කර ගැනීමට මෙන්ම ඉදිරි කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ වටහා ගැනීමට උපකාරී වෙනවා. ඉතින් මේ වගේ ඔබට සහ ඔබේ පවුලට වටිනා උපදෙස් පිළිබඳව දැන ගැනීමට අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.